මුලින්ම සෝදලා පිරිසිදු කරගත්ත කෝප්පකොළ ටික මෙන්න මේ විදිහට කපාගෙන ඊළඟට මම කෝප්පකොළ මැල්ලුම හදාගන්න ඕනේ භාජනේ මෙන්න මේ විදිහට ලිපෙන් තියාගෙන ඊළඟට ඒ භාජනේ රත් වුණාට පස්සේ මම මේ භාජනයේට sunflower oil මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මේ තෙල් ටික රත් වුණාට පස්සේ මම මුලින්ම චූටිවට කපාගත්ත රතු ලුණු ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන මේ රතු ලුණු ටික හොඳට තෙම්පරාදු කරගන්නවා. රතු ලුණු ටික තෙම්පරාදු වුණාට පස්සේ ඔන්න මම චූටිවට කපාගත්ත කෝප්පකොළ ටික මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. කෝප්පකොළ ටික සම්පූර්ණයෙන්ම එකතු කරගත්තට පස්සේ මම රතු ලුණු ටිකයි කෝප්පකොළ ටිකයි මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඊළඟට මම ලුණු කුඩු ටීස්පූන් එකකින් එකක් ඊළඟට මම මේ ටික හොඳට මික්ස් කරගෙන කලින් ගාලා තියාගත්ත පොල් ටික මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මේ සම්පූර්ණ මිශ්‍රණය හොඳටම මික්ස් කරගෙන රස බලලා අවසානට මම අවුමිරිස් ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන අඩු ගින්දරේ හොඳටම මැලුණාට පස්සේ ලිපෙන් බාගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාව තාම subscribe කරලා නැත්නම් මේ දැන්ම මාව subscribe කරලා ඔයාලට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරලා comment කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක නැහැ කරන්න එපා. ඉතින් මම මේ මෙනු එකට හදාගත්ත මාළු ටික සේරම මේ වෙද්දී YouTube එකට දාලා ඉවරයි. ඉතින් ඔයා අමතක නොකර මේ වීඩියෝ එකෙන් පස්සේ ගමේ රසට වැව් මාළු හදන වීඩියෝ එකයි ගමේ රසට දෙල් මාළුව හදන වීඩියෝ එකයි රසම රසට තට්ටු සලාදේ හදන වීඩියෝ එකයි බලන්න අමතක නම් කරන්න එපා. ඉතින් මම ආයෙත් රසම රස කෑමක් හදන වීඩියෝ එකක් හරි ඉක්මනින්ම හදාගෙන එනකන් ඔයාලා සතුටින් ඉන්න ඕනේ හොඳද?